සිද්ධාර්ථ සංසුන් වී ඔහුගේ ගමන දිගටම කරයි. හදිසියේම ඔහු මල සිරුරක් මතකදවාගෙන යන පිරිසක් දැකිය හැක. ඔහුගේ හදවත සැරයෙන් තද විය. ඔහු අසයි මේ පුද්ගලයාට කුමක් වුණාද? ගාමිණිය දැඩිව කියයි ඔහු මියගොස් ඇත. සෑම කෙනෙකුම කිසියම් දවසක මරණය මුහුණ දිය යුතුය. සිද්ධාර්ථ කම්පනය විය. එසේනම් සියලුම සත්තුන් අනාගතයේ මිය යනවාද? ඔහුගේ සිත වාතල විය. දුකින් මිදීමට කිසිදු මාර්ගයක් නැද්ද? ඔහු පවුලේ සමාජිකයන් දුකින් රැඳී කඳුළු හලන බව දැකිය හැක. සිද්ධාර්ථ දුක හැමතැනම පවතින බව අවබෝධ කරයි. ඔහු සිතයි මේ දුක් විඳීම අවසන් කිරීමට මාර්ගයක් තිබේද? ඔහු සමකාමීව ධානය කරන භික්ෂුවක් දැකිය හැක. මෙයෙන් මිදීමේ මාර්ගය විය හැකිද? ඔහු සිතයි. දෘඪ නිශ්චයකින් සිද්ධාර්ථ සත්‍ය සොයා යාමට තීරණය කරයි.